අපි ඔයාලට ලබා දීලා තියෙන ලින්ක් එකකින් වෙබ් බ්‍රවුසර් එකක් හරහා සිස්ටම් එකට පිවිසුනාම මෙන්න මේ වගේ ලොගින් ස්ක්‍රීන් එකක් බලාගන්න පුළුවන්. මෙතනදී ඔයාට ලබා දීලා තියෙන යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක නිවැරදිව ඇතුළත් කරලා සිස්ටම් එකට ලොගින් වෙන්න. දැන් ඔයා ඉන්නේ මේ සිස්ටම් එකේ ප්‍රධාන ඉන්ටර්ෆේස් එකේ. එහෙමත් නැත්නම් ඩෑෂ්බෝඩ් එකේ. මෙතන තියෙන ටේබල් ටැබ් එක විශේෂයෙන්ම වෙන් වෙලා තියෙන්නේ ඔයාලගේ වේටර්ස්ලා වෙනුවෙන්. මේ ටැබ් එකට ගියාම දැනට සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙන සියලුම ටේබල්ස් ටික ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අලුතින්ම ටේබල් එකක් එකතු කරන්න අවශ්‍ය නම් මෙන්න මේ ඇඩ් ටේබල් බටන් එක ක්ලික් කරලා ඊටාම පහසුවෙන් අලුත් ටේබල් එකක් ඇතුළත් කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු වේට කෙනෙක් මේ සිස්ටම් එකෙන් ඕඩර් එකක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට කස්ටමර් ඉන්නේ ටේබල් 1 එකේ නම් මෙතන තියෙන ටේබල් 1 කාඩ් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් දැනට ඔයාලගේ මෙනියු එකට ඇතුළත් කරලා තියෙන සියලුම කෑම බීම වර්ග ඔයාට බලා ගන්න පුළුවන්. දැන් කස්ටමර් ඇනවුම් කරන කැමැත්ත අනුව අදාළ කෑම වර්ග සහ ප්‍රමාණයන් මෙතනින් තෝරා ගන්න. කෑම වර්ග තෝරලා ඉවර වෙලා මෙන්න මේ send to kitchen බටන් එක ක්ලික් කරන්න. එතකොට ශනිකවම කිචන් එකේ ඉන්න කෙනාට බලාගන්න පුළුවන් මොන ටේබල් එකකින්ද මොන වගේ කෑමද ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඊළඟට මේ කිචන් ටැබ් එක භාවිතා කරන්නේ කිචන් එකේ ඉන්න කට්ටිය. වේට කෙනෙක් දාපු ඕඩර් එකක් කිචන් එකකින් හබලා ඉවර වුණාම එයාලට පුළුවන් මෙතන තියෙන හරි ලකුණ චෙක් මාක් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරපු සැනින් අදාළ ටේබල් එකේ කෑම ලෑස්ති කියන එක වේටට සිස්ටම් එක හරහාම දැනගන්න ලැබෙනවා. කස්ටමර් කෑම කාලා ඉවර වෙලා බිල් එක ගෙවන්න කැෂියර් එක ගාවට ආවට පස්සේ නැවතත් ටේබල් ටැබ් එකට ගිහින් කස්ටමර් හිටපු අදාළ ටේබල් එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට බලාගන්න පුළුවන් බිල් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක ක්ලික් කරන්න. දැන් ඕපන් වුණු මේ අලුත් වින්ඩෝ එකෙන් ඔයාට පුළුවන් බිල් එක ප්‍රින්ට් කරලා කස්ටමර්ට ලබා දෙන්න. ඒ වගේම කස්ටමර්ගෙන් මුදල් ලබා ගත්තට පස්සේ මෙතන තියෙන කලෙක්ට් බටන් එක ක්ලික් කරලා මේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරන්න පුළුවන්.